අද මම යන්න හදන්නේ මගේ ලස්සන ගමට. මේක තියෙන ඌව පළාතේ මොන්රාගල් දිස්ත්‍රික්කයේ. ගමේ නම තමයි බඩල් කුඹුර. මගෙත් එක්ක ඕගොල්ලොත් යන්. Good morning. පොඩි ගමනක් යන්න කලින් උදේට කන්නයි හදන්නේ. රස පාටයිද මගේ උදේ කෑම එක. ගෙදරින් එළියට එනකොටම දැක්ක එක තමයි උණ බටයක් වැදිලා ගේට්ටුවක ඇදලා තියෙනවා. මේක මං ඊ රෑට දැක්කා. කමක් නෑ අපි යන්. මට ටිකක් පරක් වෙලා නිසා මම වීල් එකක් අරගෙන තමයි මාකුඹරට ගියේ. මොකද බස් එක මං හිතන්නේ 12ට වගේ යනකොට මාකුඹරට එනවා. ඉතින් මම ඒක අල්ලා ගන්න ඉක්මනට වීල් එකක් අරගෙන යන ගමන් මේ මාකුඹරට ගිහින් ටිකක් වෙලා ඉන්නකොටම බස් එකක් ආවා. මේකේ මම කලින් ෂීට් බුකින් දාලා තමයි මේ යන්නේ. විශේෂයෙන් මම මේ ගෙදර යන්නේ අපේ අම්මා බලන්න. එයා අසනීපෙන් ඉන්නේ ටිකක්. ඒක නිසා ඉතින් එයා බලන්න තමයි මේ යන්න හදන්නේ. හයිවේ එක යන නිසා සාමාන්‍යයෙන් යන්නේ පැය 5ක් විතර වගේ. හැබැයි නෝමල් බස් එක යවොත් නම් පැය 8ක් වගේ යනවා. ඉතින් මම ලේසි නිසා තමයි හයිවේ බස් එක යන්නේ. මොකද මට ඉක්මනට ගෙදර යන්න ඕනේ. අන්න ඒකයි. මේ තියෙන අපේ ගෙදරට යන පාර. මම දැක්කද ගම්මිරිස් රවල අර අපේ බල්ලක් බුරනවද? ගෙදරට එනකොට මට දැනෙන්නේ මම ආපහු මගේ පොඩි කාලේට යනවා කියලා. අපි කොච්චර ලොකු වුණත් අපි කොච්චර වයස වුණත් අම්මලා තාත්තලාට අපි හැමදාමත් පොඩි වගේ තමයි දැනෙන්නේ. අපි කොච්චර ලොකු කතා කිව්වත් ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අපි තාම ඒගොල්ලන්ගේ අර පොඩි ළමයි කියලා. එන්නේ මයින්ඩ් එකෙන් තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඒක නිසා මම ගොඩක් වෙලාවට ගෙදර ගියාම ලොකු කතා කියන්නේ පොඩි විදිහට පොඩි ළමයෙක් විදිහට ඒගොල්ලොත් එක්ක ඉඳලා එනවා. ඇත්තට මේ හැඟීම් මට කියන්න තේරෙන්නේ මම අපෝ චූටි කාලේ යනවා වගේ තමයි දැනෙන්නේ. අපේ මල්ලිලා මම අපි කොච්චර ලොකු වුණත් හිටපුකන් චූටි රණ්ඩුත් වෙනවා. ඒ තරහට නෙමෙයි ආදරේට. ඉස්සර මම ඕලෙට කළා ගෙදර ඉන්න කාලේ වැඩේ මල් හිටවන එකට. අර ඒලෙන් පටන් ගන්නකන් තියෙන කාලේ ඒ කාලේ තමයි මම මෙතන තමයි මල් හිටවන්න පටන් ගත්තේ එකට. මේක තාමත් තියෙනවා නේ. අන්තෝරියම් වත්. මම ඉස්සර මේ විදිහට මේක ඇට ගන්න පුළුවන් නේ. ඇට අරගෙන මම ඉස්සර ඒක පැකට් කරලා ආයි පැල පැකට් කරලා පොඩි බිස්නස් එකක් පටන් අරන් තිබ්බා ඉස්සර කාලේ. අන්තෝරියම් පැල විකුණන චූටි කාලේ. මේක ඉතිරි වෙච්ච ඒවා තමයි මේ තියෙන. අර තියෙන රෑතක් තියෙනවා මල්ල. රත් ඇතුළේ තියෙන. රත් ඇතුළේ පස්සලා කිය. මේ බයයි සත්තු ඉන්නා මේ වත්තේ අපේ. අපේ අම්මෝ සර්පෙක් කාලා තිබ්බා. අම්මේ ගොඩක් පුරයන්න තියෙනවා. ගම්මිරිස් කිතුල් එක ස්ථානයේ මෙන්න උඩ. අපි තාත්තා කන්න කතා කරමු. අත්තක්ම කඩාගත්තා. යා. තාත්තා වනිද්දන්නේ. තාත්තේ. මත්තම කැඩුව කමන්නේද? फ्रेश है वाइवली करने वाले තාත්තා බයින්නේ නැහැ නේ අත්තම කැඩුවා. අපේ අම්මා හැමදාම හවසට මල් පූජා කරනවා. උදේට පූජා කරනවා. අපේ අම්මා මල් පූජා කරලා හැමෝටම යහපතක් වෙන්න කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා.
මේ ලෝකෙන සියලුම දෙනාට යහපතක් වෙන්න. ඒ වගේම අපි හැමෝම මතක් කරනවා මම මල්ලිලාව අපේ හස්බන්ඩ් මල්ලිගේ වයිෆ් මල්ලි පොඩි මල්ලි යාළුවන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ඒ හැමෝම මතක් කරලා අපේ අම්මා සෙත් පතනවා. ඒ වගේම තාත්තව අපේ නැන්දලව හැමෝම මතක් කරනවා. මේ ලෝකෙන හැම කෙනාටම යහපතක් වෙන්න කියලා අපේ අම්මා හැමදාම හවසට ප්‍රාර්ථනා කරනවා. මම ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. තාත්තමයි ටවුන් යනවා. මට හිතුණා තාත්තත් එක්ක පොඩි රවුමක් දාන්න ඕන කියලා. ඉතින් අපි රෑ වෙලාම ගියා ටවුන් එක පැත්තේ. ලොකු දේවල් ගන්න නෙමෙයි අර නිකන් බොරුට ඇවිදලා යන්න වගේ. මං හරි ආදරේ තාත්තගේ හිනාවට. මට තේරෙන්නේ නැහැ ඇයි මං තාත්තට මෙච්චර ආදරේ කියලා. මං තාත්තට ගොඩක් ආදරේ. අම්මටත් එහෙමයි. ගොඩාක් ආදරේ. Love you. අනේකට ආවා. කඩේට මොදලාලේ නෑ. මොදලාලේ නිකන් බලන් ඉන්නවා. තාත්තට මොකක් ගන්නද? තාත්තා දෙපුරස කෑම එක. අපේ ගෙදරට ඉන්න බලු කුක්කා. හයි. මොකද අපේ අම්මගේ නෑනගේ වැඩ. කස් හදලා මල් හදලා ගහන ලස්සනයි කියලා. ලස්සනට කියලා රළවල දේදුණු හදලා කස් හදලා අපිට යම් මෙන්න මේවා බලන්න. එහෙනම් අද දවසට good night. අපි හෙට උදේට නැගිටලා බලමු මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා.